වෙන්න ඕනේ. මොනවද ওই තම්සි කියවන්නේ? තනජයගේ ආයුෂාරන් තම්සි ජීවත් වෙන්නේ නෑ නෑ සර්. අපේ ආයුෂත් තරම් එතුමා ජීවත් වෙන්න ඕනේ. මේ කනකාටුදායක අවස්ථාවෙත් පරිදි වන්න එපා සර්. අනේ ඉතින් අසරණ හොඳ මිනිස්සුන්ටමනේ මෙහෙම වෙන්නේ. මැරෙනවා නම් ඉතින් තව මැරෙන්න ඕනේ උන් කොච්චර ඉන්නවද? මොකක්? නෑ නෑ මම සර්ට කිව්ව නෙමෙයි සර්. ඇත්තටම සර් කොහොමද මේ ඇටැක් එක ආවේ? වැඩිම මනාපගත්තේ මෙතුමානේ. ඒ සතුටට. ඔන්න බලන්න සර් අපි මනාප ගණ්ඩ නැහෙනවා. මේගොල්ලෝ අරන් නැහෙනවා. මම මේ වෙනවට කියනවනේ මේස. සර්ලා දෙන්න වුණත් ඕනවට වැඩිය මනාප ගන්නේ පරිස්සමින් ආ. මොනවද ඔය මේ කියන මූසල කතා? මූට පිස්සු. ඇමතිතුමා ඩොක්ටර් ජය වේවා. පිස්සුද? මොකක්? ආ වැඩේ හරි වැඩේ හරි හරි වැඩේ හරි සංවේගා ප්‍රාප්ත ශෝකාකූල නොනවරණී මහත්තුරුනි අද අපිට හරි සන්තෝෂ ජනක දවසක්. ඒ මොකද අපි කොක්කා නැවතත් අපිට හම්බ වුණා. අපිට කෙලවුණා තමයි කියලා. නෑ අපිට තාම කෙලවුනේ නෑ. මේ රාජා අර අමාත්‍යප සංගමයේ සභාපතිතුමා වීලා නේද? ඔව් ඇයි? ඇයි කියලා අහන්නේ? අමාත්‍යප සංගමයේ සභාපතිතුමා ඔහොම බීලා නම් සමාජිකයෝ කොහොම බොයිද? කිසි ප්‍රතිපත්තියක් නැති මිනිහෙක්නේ. ප්‍රතිපත්තියක් නැති වෙන්නේ කොහොමද? මිනිහා නියම ප්‍රතිපත්තිකරුක මිනිස්සයා. එහෙමනම් ඔය බොන්නේ? බොන එක තමයි මිනිහගේ ප්‍රතිපත්තිය. ඔය නිලතර ලැබුණයි කියලා කවදාවත් ඔය මිනිස්සයා ප්‍රතිපත්ති කඩලා නැහැ. ඔය සභාපතිකම ලැබිලා මිනිහා බීම නැවැත්තුවා නම් තමයි ඔන්න මිනිහා ප්‍රතිපත්ති කැඩුවා වෙන්නේ. මේක යකාගේ ප්‍රතිපත්තියක්නේ. ඇයි යකෝ? යකෝ මේ මේ දන්නේ දේවල්ට කඩන දා ඉන්නවද? මුළු ජීවිතය විදහාලන කුඩයක්ය අඩලෝ දහම එහි එක නනයක්ය මිනිහා විසින් මෙය උසුලන කනුවක්ය මරණය කුඩය අකුලන පොඩි ඇනයක්ය සොයිම්බර ශෝකාකූල මිත්‍රවරුනි දැන් මේ අපේ අභාවප්‍රාප්ත රාජමන්ත්‍රී මන්ත්‍රීතුමා අභාව ප්‍රාප්ත උනේ ධනජය. දැන් එතකොට මල්ලි අපේ රාජමන්ත්‍රී මන්ත්‍රීතුමාට මොකද වුනේ? මැරිච්ච ගානට අපේ එකපත් වුණානේ. එතකොට